මිනිසන් කොනිචිවා කොහමද හැමෝටම අද ඔන්න මට පාන්දර වලට යන්න තිබුණු දවසක්. ඉතින් පාන්දර 3:00ට නැගිටලා මම ලෑස්ති වුණා. මොකද මට 4:15 වෙනකොට ටැක්සි එක එනවා. හැමදාම ඉතින් මම ටැක්සි එකේ වැඩට යනවා නම් ජනේලෙන් ඔළුව දාලා බලලා ඔන්න ඔය විදිහට ටැක්සි එක ඇවිල්ලා තියෙනවා නම් තමයි මම පහලට යන්නේ. මොකද පහල ගොඩක් වෙලා ඉන්න බෑ මේ සීතලයි එළියේ. ඒක නිසා දැන් රස්නේ කාලේ වුණත් පාන්දරට ඉතින් සීතලයි. මම මේ කල්පනා කරේ මොකක්ද දන්නේ ජපානයේ හිරු නැගෙන දේශය කියලා කියපු එක. පේනවනේ පාන්දර 4 වෙනකොට නැගිලා තියෙන නැගිල්ල. ඉතින් ඔන්න ඔය විදිහට දුවලා ගිහලා ටැක්සි එකට මම නැග්ගා. අද කෙනෙක් නිවාඩු අරගෙන තියෙනවා අපේ. එයා ටැක්සි එකේ ඩ්‍රයිවර්ට දැනුම් දීලා නැහැ නිවාඩු කියලා. ඊයේ රෑ මට කිව්වා. ඒක නිසා මම ටැක්සි එකේ ඩ්‍රයිවර්ට කිව්වා එයා දෙන්නේ නැහැ. ඒ තැනට යන්න අවශ්‍ය නැහැ අපි ඇඩ්‍රස් එකට කියලා. දැන් ඉතින් ඔන්න ඔය විදිහට ටැක්සි එකේ වාඩි වෙලා වැඩට යන්න තමයි තියෙන්නේ. ලංකාවේ ඉන්නකොට කනාසේ බෝම්බයක් ගහලවත් ඇහැරව ගන්න බැරි වුණ එකෙක් තමයි දැන් මේ පාන්දර 3:00 නැගිටලා වැඩට යන්නේ. මම තමයි ඉතින් ජොබ් එකක් කරන්න පටන් ගත්තා නම් රටකට ආව නම් ඒ වගේම හරියට කරන්න සිද්ධ වෙනවා. මොකද රටවල් වලට ගියාට පස්සේ අපිට නිදහසට කාරණා නැහැ. මේ වීඩියෝ එක බලාගෙන යනකොට ඔයාලට තේරෙයි මෙහෙ ටිකක් ගස් කොළන් දකින්න තියෙනවා වැඩිපුර. කැලෑවල් තියෙනවා, ගස් කොළන් තියෙනවා, බිල්ඩින් වලට වඩා ගස් කොළන් තියෙනවා වැඩිපුර. මේ තියෙන්නේ වගාබිම්. මේ වගේ වගා කරලා තියෙන්නේ මොනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මේ මොනවා හරි වගා කරපු වගාබිම් තමයි තියෙන්නේ. මේ ගම හරියටම කිව්වොත් අතහැරලා දාපු ගමක් වගේ. ඒ කියන්නේ මේකේ ජීවත් වෙන අය අඩුයි. මේ වගාබිම් මැරුණාම, මේ වගා කරන අය ඇරුණාම මේ ගමේ ජීවත් වෙන අය අඩුයි. හේතුව තමයි මේ ගමේ පහසුකම් කිසිම දෙයක් නැහැ. සුපර් මාකට් එකක් නැහැ, හොස්පිටල් එකක් නැහැ. ඒ වගේ දේවල් නිසා මේ ගමේ ඔන්න ඔය වගාබිම් ටික හැරුණාම ජීවත් වෙන මිනිස්සු අඩුයි. ඊට අමතරව මේ පැත්තේ ජනගහනය අඩුවෙන් දැක ගන්න තවත් එක හේතුවක් තමයි ජපානයේ එයාපෝට් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ වලින් බැහැර වෙන්න. ඒ කියන්නේ ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනකොට උඩට නගනකොට ඒකෙන් විශාල ශබ්දයක් පිට වෙනවා. ඒක මිනිස්සුන්ට කරදරයි කියලා තමයි මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ වලින් බැහැර වෙන්න ගොඩක් වෙලාවට එයාපෝට් හදලා තියෙන්නේ. මම හැම එයාපෝට් එකක් ගැනම නම් කියන්න දන්නේ නැහැ. හැබැයි මම කලින් කන්සයි එයාපෝට් එකේ වැඩ කරා ඔසාකාවල. ඒකත් ටිකක් මිනිස්සු අඩු ප්‍රදේශයකට වෙන්න තමයි හදලා තියෙන්නේ. දැන් මේ ඉන්න හොක්කයිඩෝ වලත් මේ එයාපෝට් එක තියෙන්නේත් මිනිස්සු ඉන්න ප්‍රදේශ වලින් ටිකක් බැහැර වෙන්න. ඒක නිසා තමයි වැඩිපුර වගාබිම්, ගස්කොළන්, කැලෑවල් එහෙම ඔයාලට දකින්න තියෙන්නේ. ඔන්න කතාවෙන් කොහොම හරි ඉතින් අපි එයාපෝට් එකට ආවා. දැන් ඉතින් මෙතනින් බැහැලා ගිහිල්ලා දැන් 5:00ට තමයි අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ. පාන්දර 5:00ට. තාම මේ 5යි වෙලාව. හොඳට ඉර පායලා තියෙන්නේ උනාට. සමහර එයාපෝට් තියෙනවා 24 hours ඇරලා තියෙන නරිතා හනිදා වගේ. හැබැයි හොක්කයිඩෝ එයාපෝට් එක 24 hours ඇරලා නැහැ. ඒක නිසා ඉතින් පාන්දර අපි යනකොට කවුරුත්ම නැහැ එයාපෝට් එකේ. අපි කරන ෆ්ලයිට් එක තමයි මුලින්ම යන්නේ. ඉතින් ওই විදිහට තමයි කවුන්ටර්ස් ටික තිබුණේ. තව ටිකකින් ඉතින් අපි වැඩ පටන් ගන්නවා. ඉතින් උදේ ඔන්න ඔය විදිහට වැඩට ගිහිල්ලා මේ ආපහු එන ගමන් වැඩ කරන ඒවා මම වීඩියෝස් ගත්තේ නැහැ. මොකද අපිට යුනිෆෝම් එකෙන් වීඩියෝස් දාන්න එහෙම අවසර නැහැ. ඒක නිසා ආපහු එන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. එන ගමන් ස්ටේෂන් එකෙන් බැහැලා තියෙනවා පොඩි පේස්ට්‍රි ෂොප් එකක්, බේකරි එකක් වගේ. ඒකෙන් මට මෙතන මොන හරි ගන්න ඕනි කියලා. ඉතින් මම ඔන්න ඔය චොකෝපන් දෙකක් තමයි ගත්තේ. ඒකත් අරගෙන එන ගමන් මෙන්න මේක ඔයාලට පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. මේ තියෙන්නේ මොමිජි ගහක්. මොමිජි කියන කොළ දැකලා ඇති අර අකි වලට තැඹිලි පාට වෙලා ලස්සනට කොළ මිදි කොළේ වගේ තියෙන ගහ තමයි මේ තියෙන්නේ. ඒ ගහ කොළ පාට කාලේ තැඹිලි පාට වෙන්න කලින් තමයි ඔය තියෙන්නේ. කලින් ඔයාලා දැක්කේ ඒ ගහේ තියෙන කරලක් හෝ මලක් වගේ එකක්. ඒක කරලක්ද මලක්ද කියන්නේ මම දන්නේ නැහැ. ඕක මුලින් රෝස පාටට තමයි තියෙන්නේ. දැන් ඒක කොළ පාට වෙලා හොඳටම. ඉතින් ඔන්න ඔය විදිහට පාවට පිටාවත් බලාගෙන හිමින් පයිම ගෙදර ආවා. මොකද උදේ ටැක්සි එකේනේ ගියේ. එතකොට මගේ ෆුට් සයිකල් එක ගෙදර. ඉතින් මගේ අද දවස් ඔන්න විදිහට තමයි ගත වුණේ. වීඩියෝ කෝල් ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. එහෙමනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. මිනිස්සුන් ජාමතනේ.